2025ට අපි ආපු අලුත් ගෙදර. 2025 අලුත් අවුරුද්ද අපි පටන් ගත්තේ අලුත් විදියකට. 2025 පටන් ගන්න කලින් අපි මේ අපේ ගෙදර මාරු කරා. 2025ට අලුත් විදියකට යන්න තමයි අපි මෙහෙම ප්ලෑන් කරේ. ඉතින් මේ අපේ වයිෆ් රෙදි පැක් කරනවා අලුත් ගෙදරට යන්න. අපි අලුත් ගෙදරට යන්න ඕන පාරෙන් ගෙදර ටික හස් කරලා, ක්ලීන් කරලා ඒ වගේම අපිට ගෙදර ලැබිච්ච තිබුණු විදිහටම හදලා දීලා. ඒ කියන්නේ තිබුණ තත්ත්වෙන් තිබුණ කන්ඩිෂන් එකකින්ම අපි බාර දෙන්න ඕන. හම්මෝලමයි ගෙවල් මාරු කරන එක නම් ලේසි නෑ. පරණ ගෙදර බඩු ටික අස් කරගන්න එක සහ ඒ වලු ගෙදරට ආස්පෝට් කරගන්න එක තමයි මේකේ අපිට තිබුණ අමාරුම වැඩේ. හොඳ ගණන් අපි හැමෝටම අවසානයේ අපි මේ බඩු ටික මාරු කරලා ගෙදරට යද්දි. ඉතින් වෙලාවට මගේ යාළුවා වගේ අපිට සපෝට් එක දුන්න මේ වැඩේට. මේකින් අපිට තවත් වැඩේ ලේසි නෑ. අපිට අලුත් ගෙදර කී එක ලැබුණ දෙසැම්බර් 28 උදේ අපි ඉන්නේ අලුත් ගෙදරට ගියා. ඉතින්ම හරිම නොවැසියෙන් තමයි ගියේ අලුත් ගෙදර බලාගන්න. ඒ වගේම අලුතින් අපේ ජීවිතේ 2025ත් එක්ක ප්ලෑන් කරන්න. ඉතින් මේ ගේම් අපි කී එකක් අරගෙන තව වුමනා කියන බඩු ටිකක් අරගෙන තමයි ගෙදරට ගියේ. ඒ අතරේ කොක්සයි මොප් එකයි අරගෙන ගියා අලුත් ගෙදර වැඩ පටන් ගන්න කලින් පොඩි ක්ලීනින් පාරක් දාලාම වැඩේ පටන් ගත්තා. ඔන්න ගයිස් දැන් අපි ගෙදර ඕපන් කරන්න යන්නේ. wow guys ඉතින් අපි අලුත් ගෙදර හරිම කාම් ෆීලින් එකක් තමයි ආවේ. මේක ඉතින් අපි මුලින්ම හදලා බැලුවා අපිට ලැබෙන ප්ලෑන් එකේ විදියටදම මේ හවුස් එක කියලා. අරකට බලා ගන්න පුළුවන් විදිය අපිට පවර් එක තිබ්බේ නැහැ මේ හවුස් එකේ. ඉතින් අපි පොඩ්ඩක් ඇවිදලා බැලුවා අපේ ප්ලෑන් එකත් එක්ක. අපේ බෙඩ්රූම් එක තියෙනවා, ඊට සාල් තියෙනවා, කිචන් රූම් එක, බාත්රූම් එක ඒ ටික අපි ඇවිදලා කොහොමද කියලා බැලුවා. ලස්සන බැල්කනි එකක් තිබ්බා. අරන් බලන්න පුළුවන් මේ ගෙදර ප්ලෑන් එක කොහොමද කියලා. අපි 2 කිචන් එකක් තමයි කිචන් හවුස් එකක් තමයි ගත්තා. ඉතින් මුලින්ම ආගමනුකූලව පහන කියලා බුදුන් වහන්සේලා තමයි අපි ගෙදර වැඩ ටික පටන් ගන්න ප්ලෑන් කරේ. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර අපේ ආගමනුකූලව පහන පත්කල බුදුන් වහන්සේලා ඒ වැඩ ටික කරගන්න විදිය තමයි මේ අපි ඔයාලට දැන් පෙන්නන්නේ. ඔයාලට කියන්න බැරි වුණානේ guys අපි ඇත්තටම ෆින්ලන්ඩ් වල ඉන්නේ හැමිල්ටන්. ඒ කියන්නේ මේන් සිටි එකෙන් අපි කිලෝමීටර් 90ක් 100ක් විතර රට මැදට වෙන්න වගේ තමයි අපි ඉන්නේ. ඉතින් අපි හිටියේ කලින් හැමිල්ටන් අස්නොට් කියන අපිට හවුසස් ඇපාර්ට්මන්ට් ගන්න පුළුවන් කම්පැනි එකකින් හවුස් එකක් අරගෙන අපි ඒකින්ම තමයි මේ මාරුනේ. අපි ඉස්සරහින් වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. කොහොමද මේ අපි ගියක් ෆින්ලන්ඩ් ගියක් මාරු කරන process එක මොකක්ද? මොනවද ෆලෝ කරන්න ඕන rules, guidelines සහ කොහොමද පටන් ගන්න කියන විස්තරෙත් අපි ඔයාලට ඉස්සරහ වීඩියෝ එකකින් තේන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන අපේ ලස්සන බැල්කනි එක. ඇත්තටම මගේ වයිෆ් රුවිනි හරිම ආසාවෙන් හිටියේ බැල්කනියක් තියෙන ගෙදරකට යන්න. ඉතින් අපි ඒකත් බලලා ප්ලෑන් කරලා තමයි මේ ගේ සිලෙක්ට් කරගත්තේ. අපිට ආපු ඔප්ෂන් වලින් මේ ගේ අපිට ඉන්න හොඳයි සහ ලස්සන වටපිටාවක් තියෙනවා. අපි හිම මිල්ක් රයිස් එකක් හදන්නත් රෙඩි වුණා. මිල්ක් රයිස් හදලා කහලින් තමයි අපි වැඩ පටන් ගන්න හැදුවේ. ඇත්තටම ඊට පස්සේ මට අමතකුණා අපි කොහොමද කලින් ගෙදර බඩු අස් කරේ අලුත් ගෙදරට බඩු ගෙනාවේ කියන එක වීඩියෝ කරගන්න. ඉතින් මේ තියෙන්නේ ඔක්කොම බඩු ටික අලුත් ගෙදරට ඇදලා ගෙනාවට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. මගේ යාළුවෝ කීප දෙනෙකුත් තාම අපේ හෙල්ප් එක නැත්තම් කරගන්නවා කියන එක බොරු ඉතින්. මම කියන්නේ ගෙවල් මාරු කරන්න කොහොමද ප්ලෑන් කරලා මාරු කරන්න ඕනේ හැමෝම. ඒක හිතනට වඩා ලොකු ගේමක් දෙන්නේ. දකින්න තරම් සුන්දර නෑ. හැබැයි විනෝදයි. මේ තියෙන්නේ අපි ලව්ලින්ම කැප්චර් කරපු කැප්චර් ටික. ඉතින් අපි කොහොමද ෆින්ලන්ඩ් ගෙවල් මාරු කරන්නේ? ඒවට රික්වෙස්ට් කරන්න කියන අප්‍රොසෙස් එකක් ඉස්සරහ වීඩියෝ එකකින් ඔයාලට ගෙනත් දෙන්න. මේ ලව් on the map හැමෝම subscribe කරලා share කරලා bell icon එක click කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකක් දැම්මම ඔයාලට ඉක්මනින්ම අප්ඩේට් වෙනවා.